යෝග හැදෑරීම තුළින් ඔබට පුළුවන් ඔබේ රූප ස්වභාවය, රෝග සුව කර ගැනීම, මානසික ආතතියෙන් මිදින්න මම චාමින් වර්ණ. සංචාරක හා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා අද පෙරවරුවේ බතරමුල්ලේ පිහිටි වනජීවී සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයට පැමිණියා. එහි නීති බලාත්මක කිරීමේ අංශය පොලිසිය විසින් සීල් තබා තිබුණේ මතභේදාත්මක අලිපොත එහි තැන්පත් කර තිබීම හේතුවෙන්. එම අංශයේ සීල් විවෘත කර අමාත්‍යවරයා අලිපොත පරීක්ෂා කළා. ඇතැම් නම් සහ ලිපින ටිපෙට් යොදා වෙනස් කර තිබූ ආකාරයයි මේ. බැලූ බැල්මට අවිධිමත් ලේඛන ගොඩක් තියෙනවා කියලා පේනවා. වංචනිකද කියන එක වෙනම දෙයක්. වංචනික නම් කොයි කාලේ කරපු වංචාවන්ද? ඒක ඔක්කොම අපිට හොයන්න එපා. දෙපාර්තමේන්තු නිලධාරී විතරක් නෙමෙයි අලි ඉන්න මිනිස්සුනත් මේ වංචාවට සම්බන්ධ නම්. නීතිය එක විදියට ක්‍රියාත්මක විය යුතුයි හැම එක්කෙනාට. නීති අනුකූල බලපත්‍රයක් තියෙන මිනිස්සෙකුට අලියෙක් විකුණන්න පුළුවන්. දැන් විකුණපු මිනිස්සයාට නීති අනුකූලව තිබ්බද නැද්ද අපි දන්නේ නැහැ. මේ මහේස්ත්‍රාත්වරු වෙනකොට ඒගොල්ලෝ පරිස්සම් වෙන්න ඕනේ මේ අලි ගන්නකොට එක එක්කෙනාගේ විශේෂයෙන්. මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටියේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත්‍රී කිත්සිරි කාටපිටිය මහතාට අයත් අලියා සම්බන්ධයෙන් පියවර ගන්නේද යන්නයි. කිත්සිරි කාටපිටිය මහත්තයාට බලපත්‍රයක් තියෙනවා. ඒ බලපත්‍රයේ ගැටලු අපි දැක්කා. ඒ හින්දා අපි එතුමාට දැනුවත් කරලා තිබ්බා. ඒ ගැටලු හින්දා අපිට බාරට අපි අලියා ගන්නවයි කියන එක. හැමෝටම එක නීතිය ක්‍රියාත්මක කරන්න.